ආයුබෝවන් අලුත ඉපදුණු බබාගේ උප්පැන්න ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. රජයේ රෝහලක උපතක් සිදුවීමේදී එය ග්‍රාමීය රෝහලක නම් ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මන රෙජිස්ට්‍රාර්වරයා වෙත ඔබ යා යුතුයි. ඒ වගේම මහ රෝහලක දරුවාගේ උපත සිදුවේ නම් රෝහලේ ඉන්න උප්පැන්න හා මන රෙජිස්ට්‍රාර්වරයා හමුවීමට ඔබ යා යුතුයි. උපතක් ලියාපදිංචි කරන්න දැනුම් දෙන්න පුළුවන් පුද්ගලයෝ තමයි පියා, මව, රෝහලේ ඉන්න වෛද්‍ය නිලධාරීතුමා, ඒ වගේම දරුවා උපන් අවස්ථාවේ ළඟ සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින ඕනෑම පුද්ගලයෙක්. උපත ලියාපදිංචි කිරීම සඳහා ඔබ නිවසින් රෝහලට යනකොට අරන් යන්න ඕන ලේඛන මොනවද කියලා අපි බලමු. ඔබගේ විවාහ සහතිකය, ඒ වගේම ඔබ දෙදෙනාගේම උප්පැන්න සහතිකය දරුවා ලැබෙන්න කලින් ඒජී ඔෆිස් එකෙන් අරන් ළඟ තියාගෙන ඒක ගෙනියන්න ඕන. ඒ වගේම ජාතික හැඳුනුම්පතත් ඡායා පිටපතත් ගෙනියන්න අමතක කරන්න එපා. හොස්පිටල් එකෙන් අපි ගන්න ඕන ලේඛන තමයි උපතක් සිදු වුණාම රෝහලෙන් නිකුත් කරනවා උපත් වාර්තාව, එහෙම නැත්නම් බර්ත් චිට් එක. ඒ වගේම රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගත යුතුයි CR1 කියන ආකෘතිය. මේ ආකෘතිය හරියට පැහැදිලිව පුරවලා ඉහත කී සියලුම ලේඛන එක්ක නැවත වාර දිය යුතුයි. ඒ වගේම තමයි විශේෂ කරුණක් කියන්න ඕන. දෙමව්පියන් අවිවාහකයි නම් පියාගේ තීරුව, පියාගේ තොරතුරු දරුවට ඇතුළත් කර ගැනීම සඳහා මව්පියෝ දෙදෙනාම රෙජිස්ට්‍රාර්වරයා මුණ ගැසීමට යා යුතුයි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් මාස 3ක් ඇතුළත නොමිලේම ඔබගේ දරුවාගේ උපත ලියාපදිංචි කර ගැනීමට පුළුවන්. ඔබගේ උප්පැන්න සහතිකවල ඇති ඕනෑම ගැටලුවක් निराකරණය කර ගැනීමට ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමු වීමෙන් ඔබට පිළිතුරු ලබා ගත හැකියි. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියාට. තවත් මෙවැනිම වැදගත් කාරණාවකින් නැවත හමු වෙමු.